අද වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් මගේ පිටිපස්සේ මෙන්න මේ තියෙන ස්ටුඩියෝ සෙටප් එක හැදුන විදිය. වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා වීඩියෝ ලයික් එකක් දාලා අපේ channel එකට අලුත් කට්ටිය channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකේ මුලදී මම ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී iPhone 13 එකක් ගත්තා මගේ content වැඩවලට. ඉතින් මේ iPhone 13 එකෙන් තමයි සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ. ඒ වගේම දැන් ඉඳලා audio එක රෙකෝඩ් වෙන්නේ මේ iPhone 13 එකේ එන inbuilt microphone එකෙන්. ඉතින් ඔයාලට මේ iPhone එකේ camera quality එක සහ audio quality එක ගැනත් හොඳ idea එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවරනකම් බලුවොත්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි දැන් මම වීඩියෝස් රෙකෝඩ් කරන මේ මාස 3-4ක ඉඳලා මම වීඩියෝස් රෙකෝඩ් කරන මගේ ස්ටුඩියෝ සෙටප් එක මෙන්න මේ විදිහට තමයි දැන් තියෙන්නේ. ඉතින් අපි අද ගොඩාක් වෙනස්කම් කරන්න තියෙනවා මේ ස්ටුඩියෝ සෙටප් එකේ. අපි මෙන්න මේ බුක් ෂෙල්ෆ් එක තියෙන තැන වෙනස් කරනවා. ඒ වගේම ටේබල් එක තියෙන තැන වෙනස් කරනවා. ඉතින් මේ හැමදේම කරන්න කලින් අපි මේ බුක් ෂෙල්ෆ් එකේ සහ ටේබල් එකේ තියෙන දේවල් අයින් කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයාලට මතක ඇති මේ ටේබල් එකේ සුදු පාට ස්ටික් එකක් තිබුණේ. ඉතින් ඒක ගොඩක් ඩැමේජ් වෙලා තිබුණේ. ඒක මම අයින් කරා. ඊට පස්සේ අයින් කළා මේක උඩින් බබල් රැප් එකක් දාලා තියාගත්තා. දැනට මේක දුවිල් වදින නිසා අපි මේ බබල් රැප් එක අයින් කරගමු. මම මේ ටේබල් එකට අලවන්න ගෙනා මෙන්න මේ ටේබල් ස්ටික් එක මේ ගෙනුවේ ටෙමු එකෙන් ඔයාලට මතක ඇති. ඊට කලින් අපි මේ බුක් ෂෙල්ෆ් එකේ තියෙන දේවල් ටික අයින් කරගෙන ඉමු. ඉතින් මම දැන් මේ පොත් රාක්කේ තිබිච්ච ඔක්කොම දේවල් ටික අයින් කරගත්තා. ඔයාලට පේනවා ඇති මාරම දූවිල්ලක් තියෙන්නේ. ඉතින් අපි මේ ටික පොඩ්ඩක් ක්ලීන් කරගමු. දැන් මෙතන ටේබල් එකට ආවොත් ලොකු දේවල් ටිකක් නැහැ. ඒ නිසා අපි මේක හිමීට මේ විදිහට අයින් කරගමු. iPhone එකේ box එක. ඊපස්සේ මගේ headset එකයි පරණ tripod එක. YouTube sign එක තියෙනවා. අපි ඒකත් ගලවගමු. අපි හිමීට මෙන්න මේ stick එකත් ගලවගමු. මේක පොඩ්ඩක් මේ පැත්තට දාලා බුක් ෂෙල්ෆ් එක මේ පැත්තට දාලා මේ ටික පොඩ්ඩක් බිම ටිකක් ක්ලීන් කරගමු. මම මේ පාර ස්ටුඩියෝ සෙටප් එකේ ස්ට්‍රක්චර් එක මෙන්න මේ විදිහට පොඩි කොලයක ඇඳගත්තා. මගේ ඔළුවේ අයිඩියා එක තියෙන විදිහට තමයි මම මේක ඇඳගත්තේ. ඉතින් අපි මේ විදිහට තමයි හදන්න අයිඩියා එක තියෙන්නේ. ඉතින් අපි බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. හරි දැන් ටේබල් එකේ පිටිපස්සේ අලවන ස්ටික් එක අලවලා ඉවරයි. මේ මෙතනින් පල්ලෙහාටත් ඇලෙව්වා. ඊළඟට මම ගෙනල්ලා තියෙනවා මේ බුක් ෂෙල්ෆ් එකේ මෙන්න මේ දිගට අලවන්නත් RGB ස්ට්‍රිප් එකක්. ඔයාලා ඒකත් දකින්න ඇති මම ටෙමු unboxing එකේදී ඒක දැම්මා. මේ තියෙන්නේ RGB ස්ට්‍රිප් එක. මේකත් 5 මීටර් එකක්. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මේකේ මම මෙතන අලවපු ස්ට්‍රිප් එක තරම් එළියක් නැහැ. මේක 5 වෝට් ස්ට්‍රිප් එකක්. මේක 12 වෝට් එකක්. ඒතකොට මේක ටිකක් එළිය අඩුයි. අපි මේකනොත් උපරිම ප්‍රයෝජනයක් ගන්න බලමු. මේ තියෙන එක රිමෝට් එක. අපි එහෙනම් ඒකත් අලවගමු බුක් ෂෙල්ෆ් එකේ පිටිපස්සෙන්. හරි දැන් මම මෙන්න මේ පොත් රාක්කේ පිටිපස්සේ මෙන්න මේ විදිහට RGB ස්ට්‍රිප් එක ස්ටික් කරගත්තා. දැන් එතකොට මේසෙත් ස්ටික් කරලා ඉවරයි. පොත් රාක්කෙත් ස්ටික් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ දෙක තියෙන තැන් වලින් තියාගන්න. ඉතින් ඔයාලට දැන් මගේ මේ පිටිපස්සෙන් පේන මෙන්න මේ ස්ට්‍රක්චර් එකට තමයි මේ පාර ස්ටුඩියෝ සෙටප් එක හැදෙන්නේ. මේ පැත්තෙන් බුක් ෂෙල්ෆ් එක, මේ පැත්තෙන් මගේ ඩෙස්ක් එක. දැන් ගොඩක් රෑ වෙලා තියෙන අපි ඒක නිසා ඉතුරු වැඩ ටික හෙට දවසේ උදේම පටන් ගමු. ඔන්න අද ස්ටුඩියෝ සෙටප් එක හදන දෙවනි දවස දත් කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඒක නිසා අපි ඉක්මනින්ම වැඩ ටික පටන් ගමු. මම මුලින්ම බැලුවේ ටේබල් එකේ මෙන්න මේ දිගට මෙන්න මේ දම් පාට නියෝන් ලයිට් ස්ට්‍රිප් එක අලව ගන්න. අලවන්නේ ග්ලූ ගන් පාවිච්චි කරලා. ඉතින් අපි මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා බලමු. හරි ඔන්න දැන් මම මෙන්න මේ නියොන් ලයිට් ස්ට්‍රිප් එක මෙන්න මේ දිගට අලවගෙන ඉවරයි. එතනින් පිටිපස්සට මේ විදිහට ගත්තා. ඊට පස්සේ මම මේ පවර් පැක් එකේම තව ලයින් එකක් දීලා මෙන්න මේ කොළ පාට නියොන් ලයිට් ස්ට්‍රිප් එකත් මෙන්න මේ දිගට අලවන්න බැලුවා. එතකොට මේකෙන් එළිය වදින බිත්තියට මේ වැඩේත් හරි මම මෙන්න මේ දිගට කොළපාට නියොන් ලයිට් ස්ට්‍රිප් එක අලව ගත්තා. දැන් ඊළඟට අපිට තියෙන්නේ ටේබල් එකට මම ගෙනාපු ස්ටික් එක ටේබල් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඒක ටිකක් ලොකු වැඩක්. පොඩ්ඩක් කරේ එහාට මෙහාට වුණොත් ටේබල් එක කැත වෙනවා. ඒක නිසා අපි ඉක්මනින්ම මේ වැඩේ ලස්සනට කරගමු.
හරි ඉතින් මම මෙන්න මේ විදිහට ටේබල් එකට ස්ටික් එක ඇප්ලයි කරගත්තා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඒකෙන් ගොඩාක් හොඳ ලුක් එකක් එනවා ටේබල් එකට. ඒ වගේම සෙටප් එකටත් ගොඩාක් හොඳ ලුක් එකක් එනවා. ඉතින් ටේබල් එකේ මෙතන තියෙනවා වයර් අවුට් එකක්. අපි ඒක මේ විදිහට ඉතින් ස්ටික් එකෙන් කපා ගමු. ඔන්න ඒ විදිහට වයර් අවුට් එක සෙටප් කරගත්තා. දැන් මම අන්තිමට මෙන්න මේ ලයිට් එක මෙතනින් අලව ගන්නවා. හරි ඔන්න දැන් සෙටප් එකේ වැඩ වලින් 90% විතර ඉවරයි. ලයිටින් වැඩ ඔක්කොම ඉවරයි. ටේබල් එකට ස්ටික් එක ඇප්ලයි කරගත්තා. මට ඕන ස්ට්‍රක්චර් එකට මේ දේවල් ටික තියාගත්තා. දැන් අන්තිමට තියෙන්නේ කලින් තිබුණ දේවල් ටික සහ අලුතෙන් ඇඩ් වෙන ඕනමන්ට් සහ මගේ බුක් ෂෙල්ෆ් එකේ තියෙන පොත් ටික තියාගන්න. ඉතින් මම මෙච්චර කල් වීඩියෝස් රෙකෝඩ් කරේ මෙන්න මේ වගේ ඇන්ගල් එකකින්. නමුත් ඉස්සරහට වීඩියෝස් රෙකෝඩ් කරන්න මම මෙන්න මේ වගේ ඇන්ගල් එකකින්. දැන් iPhone 13 එකකුත් තියෙනවා. ඒකේ සිනමැටික් තියෙන නිසා මට පුළුවන් මේ ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකේ ඔයාලට ලස්සන වීඩියෝස් අරන් එන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. මුලින්ම මෙන්න මේ natural plant එක මෙතනින් තියාගන්නවා. ලස්සනයිනේ. ඊට පස්සේ මෙන්න මේ tripod එක මෙතනින් තියාගන්නවා. ඒක තියාගෙන ඒක උඩින් මගේ headset එක මේක Soundcore headset එක අපි headset එක මෙතනින් තියාගත්තා. ඊට පස්සේ මගේ iPhone එකේ box එක අපි අන්න ඒ විදිහට තමයි ඒ ටික තිබ්බේ. ඊට පස්සේ YouTube sign එක මම මෙතනින් තියාගත්තා. ඉතින් book shelf එකේ පොත් ටික අපි ඉක්මනට තියාගමු. අපි time lapse එකක් ගමු. ඔයාලට පේනවා ඇති book shelf එකේ මම මෙන්න මේ රාක්කේ හිස් තියාගත්තා. මොකද මම ඒකට මගේ box collection එක තියෙනවා. ඉතින් මම මුලින්ම box collection එකේ මෙන්න මේ විදිහට තියා ගන්නවා මගේ tab එකේ box එක. ඊළඟට headset එකේ box එක, Soundcore headset එකේ box එක, Honor 8X smartphone එකේ box එක, මගේ පරණ smartphone එක Honor 8X එක. ඊළඟට මම ගත්ත Honor X5B smartphone එකේ box එක මෙතනින් තියාගමු. මගේ 7 rhymes iRay DW10 microphone එකේ box එක, Boya BYM1 box එක, iPhone එකේ charger box එක, iPhone එකේ charging cable එකේ box එක, wireless mouse එකේ box එක, අන්තිමට මෙන්න මේ back cover එකේ box එක. ඔය විදිහට තමයි මගේ box collection එක තියෙන්නේ. box collection එක ලස්සන වෙන්නත් එක්ක මම මෙන්න මෙතනින් මේ විදිහට තියා ගන්නවා තවත් natural plant එකක්. ඒ වගේම මගේ clock එක තියෙනවා මම මෙතනින් තියා ගන්නවා එක. මේ තියෙන setup එකේ remotes ටික අපි ඒක මෙතනින් තියාගමු. ඊළඟට මෙන්න මේ light එක අපි ඒක මෙතනින් මෙන්න මේ විදිහට අලවගමු. ඒකේ magnet එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මගේ අලුත්ම ස්ටුඩියෝ setup එකේ වැඩ ටික ඉවර වෙන්නේ. එහෙනම් අපි දැන් පිටිපස්සේ තියෙන lights ටික on කරලා බලමු අලුත්ම ස්ටුඩියෝ setup එකේ final look එක මොන වගේද කියලා. 3යි 2යි 1යි. මෙන්න මේ වගේ final look එකක් තමයි අලුත්ම ස්ටුඩියෝ setup එකේ තියෙන්නේ. ඉතින් මේ ස්ටුඩියෝ setup එකේ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් පහතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ ස්ටුඩියෝ setup එකේ ස්ටුඩියෝ tour වීඩියෝ එක සහ මම පාවිච්චි කරන components ගැන වීඩියෝ එකක් ඕන නම් ඒකත් අනිවාර්යෙන් පහතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් පහතින් දෙන like button එක press කරන්න. අපේ channel එකට අලුත් කට්ටිය පහතින් දෙන subscribe button එක click කරලා notification bell icon එකත් all දාලා click කරන්න. තවත් මේ වගේ interesting content එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම ජය වේවා.